Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හොඳින් සනීපේ සතුටින් ඉන්නව නේද? කාලී vlog එකක් දැම්මා. බැලුවේ නැත්නම් ටක් ගාලා බලලා එන්න මේ පැත්තට. ඉතින් අද උදේ මම මේ last වෙලා පොඩි ගමනක් යන්න හදන්නේ. අද පොඩි vlog එකක් තියෙන්නේ. ඉතින් මේ last වෙලා ගිහින් තියෙන්නේ 7:00ට එන්න කිව්වේ. දැනටමත් 9යි වෙලාව. නෑ 9 වෙලා තිබ්බේ නෑ. ඒ වෙලාවේ 7:40ට වගේ තමයි තිබ්බේ. ඉතින් මම මේ දුවන බස් එකට ගිහිල්ලා බස් එක කල්ල ගන්න තමයි මේ දුවගෙන යන්නේ. බලමුකෝ අද මම කොහෙද යන්නේ කියලා. එක දිගට vlog ගේන්නම් කියලා හිතාන හිටියේ පොඩි වැඩ වගේක් තිබ්බ නිසා මට vlog එක ගේන්න පරක් වුණා. චූටි ගමනකුත් යන්නම් කියලා ඔයාලට අලුත් vlog එකක් ගෙන්නම් කියලා හිතාන හිටියා ලස්සන පැත්තක. ඒත් මට ඒකත් යන්න බැරි වුණා. ඉතින් මට හිතුණා මේ පොඩි vlog එක ඔයාලට අද ගේන්නම් කියලා. මාත්ලේ නම් දන්නවා මේ කොයි හරිද කියලා. මට තුරුලුව සනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වෙන්න. කොණ්ඩේ හැම වෙලේම ඉඳලා වීඩියෝ එකක් ගද්දි කොණ්ඩේ නම් අල්ලන්නේ හැල්ලන්නේ කියලා නේද? හැම වෙලේම කොණ්ඩේට අත යනවා මගේ. ඉතින් මේ බස් එකේ නැගලා මම මේ යන්න හදන්නේ ඒ තැනට. දැන් කියන්නම්කෝ මං කොහෙද යන්නේ කියලා. මම යන්නේ රත්තට කියන්නේ මං කලින් වැඩ කරපු බැංක් එකේ අද ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඉතින් මට උදේම ලෑස්තිලා ඒක බලන්න යන්න වුණා. ඉතින් මේ ඉන්නේ මගේ පරණ යාළුවෝ ටික. මේකේ ටික දෙනා ඉන්නේ. අනිත් අය නම් ඇවිල්ලා හිටියේ නෑ. යාළුවා බැංක් එකේ හිටියේ. ඉතින් ඒ මැච් එක ටික වෙලාවක් බලලා ඉඳලා මම ගෙදර ආවා. මම ගොඩාක් මැච් බලනගෙන නෙවෙයි. ඒ වුණාට ඒක නම් ආසාවෙන් බැලුවා. ඉතින් එහෙම තමයි එදා දවසම ගත වුණේ. දවසම හිටියේ නැහැ. ටික වෙලාවයි. ඊට පස්සේ මම කලින් ගෙදර ආවා. ඉතින් ෂෝට් vlog එකක් තමයි ගෙනාවේ. මම ඊළඟ පාර ඔයාලට ලොකු vlogs ගොඩාක් කරන් එන්න. ලස්සන vlog ගොඩාක් තියෙනවා. ඔයාලට සර්ප්‍රයිස් vlog එකක් තියෙනවා. අපි සර්ප්‍රයිස් කියන්නේ මගේ ලයිෆ් එකේ චේන්ජ් වුණ දෙයක්. ඉතින් එහෙම තමයි අද vlog එක ඉවර කරන්න හදන්නේ. ඉතින් තවත් ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. මතක් කරලා මගේ vlogs බලලා නැත්නම් බලන්න. එතකොට මගේ අලුතින් එකතු වුණා නම් එයාලා ආදරෙන් පිළිගන්නවා. අනිත් යාළුවන්ට හැමදාම කියනවා වගේ මං හරි ආදරේ. එහෙනම් තවත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු. බයි.